මොනවද තියන්නේ? කොස් තියනවා කොහිලාලා කියනවා. අර බබාලා දෙන්නද? ලොකු පුතයි දෙවෙනි දුවයි. තුන්වෙනියා ගෙදර. බාලගේ තාත්තා ඉන්නවා. ආගේ තාත්තා රස්තාවක් කරනවද? කරා මාසෙ දෙකකින් වෙලා ඉන්නවා. අපි මේ මෑතකදී කොස් ගහක් කපන්න ගියා. ඉඳන් මෙයා වැටුණා. තාම වැඩට යන්න බෑ. බැරි වෙච්ච වෙලාවේ මාත්‍යාව දාලා යන්න බෑනේ. කොහොමද සෝරි යවන්න බැරි වුණා මාත්‍යාව මට. මාසෙ ගානේ දෙවන්න බෑනේ. හරදර කරන්නේ නැහැ කාටවත්. අය පුතේ. හරි ගිහිල්ලා. මොකද්ද උනේ? බත් එකක් දීලා තියෙනවා නෝන කෙනෙක්. නෑ කන්න හදනකම් බල්ල ඇවිල්ලා කාලා බත් එක. බඩගින්නේ ආයේ. ඉස්කෝලේ යන්න මොනවද අඩු මේ දෙන්නද? යුනිෆෝම් එකයි පොත් ටිකයි. අනිත් ළමයි රජින්න පත්තු කරනකොට මම දරුවෝ එළුවා මාස්ටර් ගෙදර. මට රජින්න කතරන් දිනන්න නෙදුණා. කරන්ට් එකක් කපලා ගිහලා කරුවනේ. ඒත් මං අතාරින්නේ නැහැ. මෙයාලා ඉස්කෝලේ ගමන දාගන්න තිබුණා. හරි මං ඒකට සල්ලි දෙන්නම්. ආන්න කීයක් තියනවද කියලා විතර? අසතුටින් දරුවෝ දෙන ඉස්කෝලේ යනවා දැන්. යාසයි ඉස්කෝලේ යන මාත්‍යා මෙයාගේ පොත් අරගෙන අකුරු ලියනවා. මම බයේ හිටියේ යවන්න බැරි වෙයි කියලා. මාත්‍යා වගේ කෙනෙක් මට දෙවියෝ දුන්නට මාත්‍යාගේ දෙමාපියන්ට ගොඩාක් පිං. බබා බයි දෙන්නට මම මාත්‍යාට